අද අපේ ෆස්ට් ඉයර් සෙකන්ඩ් සෙමස්ටර් එක පටන් ගත්තා. ඒකත් එක්ක NSBM වල තියෙන මේකත් තමයි NSBM ප්ලිමත් වික්ටෝරියා යුනිවර්සිටි තුනකට වැරදි අපේ කෝසස් කැඩෙන්න ගත්තා. ඒකත් එක්ක අද දවසේ මුනේ ඇත්තටම එක එක්කෙනා අපි ට්‍රෝල් කරගත්තා එක එක ලෙක්චර්ස් තියෙන විදිය. ඒ ගැන මම පස්සේ ඔයාලට වෙනම වීඩියෝ එකකින් කියලා දෙන්නම්. අවසන් ලෙක්චර්ස් වලින් පස්සෙත් අපි කැම්පස් එකේ පොඩි කයියක් ගහලා කට්ටිය කැම්පස් එකෙන් ගියා. Hi guys. අද විතර ලොකු දේවල් කරන්න හම්බුනේ නැහැ කැම්පස් එකේ ක්ලිප්ස් වගේ මම දාන්නම්. ඔය දවසේ අසරණ වෙච්ච කෙනෙක් ඉන්නවා. මම ඒ කතාව වෙනම හෙට මේකේ දාන්නම්. ඔය හෙට විතර කන්ටෙන්ට් එකක් තියෙනවා මට දාන්න. හෙට මම කියලා දෙන්නම් NSBM එකේ මම යන්නේ NSBM එකේ ගන්න. මම තෝරගෙන තියෙන සබ්ජෙක්ට් එකයි මම ග්‍රැජුවේට් මේවා ටිකයි ටයිම් ටිකයි ඔක්කොම මම කියලා දෙන්නම්. මේ එකත් එක්ක මොකක්ද ටයිම් ෂෙඩියුල් එක හරියට පෙන්නන්න. එකත් එක්ක අද අතරට උණ කෙනාව පෙන්නන්න. හරි. අද මෙහෙමයි. හයි. මම අද කරා ටෙස්ට් කරා. ඉස්සර මම ක්ලෑෂ් ඔෆ් ක්ලාස් ගහුවා. මම හිතන්නේ මම ග්‍රේඩ් 6 7 ඉඳන් මම ඉස්සර අතහැරුණා. වැඩත් එක්කයි ටික එක්සෑමිනේෂන් මගේ බේස් එක රෂ් වෙලා තිබ්බා. මම හිතන්නේ මගේ බේස් එක ටවුන් හෝල් 30 මම පෙන්නන්න. මේක දාලා මට අමනට බොට් කෙනෙක් මම මෙයා ලංකාවේ කෙනෙක් මම හදලා තියෙන්නේ. මම ඩෙවලොපර් දාන්න. මේක කරන්න තියෙන්නේ මෙතන ගිහින් ස්ටාර්ට් බොට් බටන් එක ඔබලා මෙතනට ගිහින් අපේ මේන් ස්ක්‍රීන් එකට ගිහින් zoom out කරලා තියන්න. මේ අතර අපි දෙන්න ඕනේ threshold එක කොච්චරද කියලා goal තියෙන කොච්චර minimum ගන්න. मैं एक्सिट लसन मैच प्ले कर हमें दिख दाल दिब्बा බලන්න ඒකත් එක තමයි අර ගිහින් තිබේ මේක මම ඔටෝම මේ කොයින්ස් කාර වැඩි වුණාට පස්සේ මම දාන්නම් එහෙම නිකන් ක්ලිප් එකක් මේ සර්ච් කරලා හොයලා දානවා මේ තියෙන මම දැන් ප්ලේ කරලා ගත්ත ටැක්ස් දාතරයි මේකගේ සමහරවල්ට වැරදිලා පොඩ්ඩක් හැම වෙනවා මම ඉතින් කොහොම කළා එකත් අද ලොග් එක ඔච්චර ඇත්තටම හෙට දැන් ආයි බිස්නස් වලට බලන්න ඕනේ ඊට පස්සේ ටෙස්ට් එකක් අතට ගන්න හරි බයි ක්ලිප් එක දායි මෙතනින් ඊට පස්සේ බයි මේ අද